තෙරුවන් සරණයි. අද අපි සාකච්ඡා කරනවා මේ කාලයක් තිස්සේ සමාජයේ කතිකාවතක් තියෙන මාතෘකාවක්. ඒ තමයි මේ මස් මාංශ අනුභවය ප්‍රාණඝාත අකුසලයට සම්බන්ධ වෙනවද අනුභව කිරීම. එතකොට දැන් අපි මේ මම ඔය පිළිබඳව කියපු මේ වටිනාම පොතක් තමයි මේ ගෞරවනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේගේ මස් මාංශ ප්‍රශ්නය කියලා ලොකු පොතක් තියෙනවා. ඒක මම මීට අවුරුදු කීපයකට කලින් එක කියවලා තියෙනවා. ඊට පස්සේ කාලීනම සූත්‍රානුසාරයෙන් ගත්තා. මේ පොත ලියවෙන්නත් සූත්‍ර මං හිතන්නේ ගොඩක් දුරට සූත්‍රානුසාරයෙන් තමයි ලියලා තියෙන්නේ. කෙසේ වෙතත් අපි මේ මහා සමාජය දැනුවත් කරන්නේ දැන් මස් මාංශ ප්‍රශ්නේ. මස් කෑම මස් මාළු කෑම ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙනවා. ඒක බුද්ධ දේශනාවේ තියෙන්නේ කොහොමද කියන එක. ඉතින් මේ ඔය සමහර තැන්වලදී අපෙන් අහන ප්‍රශ්නයක් ඕක. දැන් අපි ඔකේ දෙපැත්තක් තියෙනවා. එකක් තමයි මේ සමහර තැන්වල තියෙනවානේ මේ බුදුරජාණන් වහන්සේත් මස් අනුභව කරා කියන එක. ඔය මේ උපාලි සූත්‍රයේ ඊට පස්සේ මේ මනාපදායි සූත්‍රය වගේ සූත්‍රවල මනාපදායි බමුණට ගේ විස්තර හරි ලස්සන විස්තරයක් එතන තියෙනවා. බුදුරජාණන් වහන්සේට ප්‍රණීත භෝජන විදියට මස් පූජා කරපු බව මනාපදායි සූත්‍රයේදී බොහොම පැහැදිලිව දේශනාවේ තියෙනවා. එතකොට දැන් මේවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මස් වර්ග 10ක් අනුභව කරන්න එපා කියලා. ඒක අපි ඉස්සරම කතා කරමු. මස් වර්ග 10ක්. ඒ මස් වර්ග 10 අදටත් මිනිස්සු පරිභෝජනය කරන මස් වර්ග නෙමෙයි ඒවා. මිනි මස්, අස්ව මස්, අලි මස්, වලහ මස්, කරවලහ මස්, සිංහ මස්, ව්‍යාග්‍ර මස්, ඔහොම මස් වර්ග 10ක් තියෙන සර්ප මස්. ඕවා මිනිස්සු අනුභව කරන මස් වර්ග නෙමෙයි. එතෙන්දී ඒවා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා තියෙන ඒවා අනුභව කරන්න එපා කියලා. ඒවා එක හැම දෙයකටම පොඩි කතා තියෙන කතා විස්තර කරන්න මේක වෙලාව නෙමෙයි. එතකොට මේ ඔය සීවලි මහරහතන් වහන්සේගේ අම්මා එතුමියගේ කලවා වලින් මස් කොටසක් කපලා පූජා කළා සිද්ධියක් සම්බන්ධව ඒ වගේ තැඟුම් තමයි මිනි මස් කන්න එපා කියන ඒවා එහෙම බුදු දේශනාවේ තියෙන්නේ. වගේ කතත් එක්ක ගෙතුන දේවල්. එකක් අනික තමයි ත්‍රිපෝටික ශික්ෂාව කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් අපි ගෙදරක් ගාවි යනකොට මේ අපිට ඇහෙනවා මේ හෙට දානෙට මේ කුකුලා මරලා සුද්ධ කරන්න ඕන මරලා උයන්න ඕන කියලා ඇහෙනවා. එක්කෝ අපි වෙනුවෙන් මේ මොකෙක් හරි සතෙක් මරනවා දානය පිණිස. කියන්නේ අපි දානය පිණිස සතෙක් මරනවා ඇහිීම දැකීම දැනීම වගේ දේවල් වුණොත් ඒ මස මේ අකැප විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ කාරණේ තමයි අපිට මේ ආරංචි වෙනවා මේ අහුවල් තැන සතෙක් මැරුව දානෙට කියලා. ඒ මස් අනුභවය ප්‍රතික්ෂේප කරනවා. අනික තමයි මේ අපිට සැකයක් තියනවා මේ ගෙදර මේ සතෙක් හිටියා මේ දානෙට අද හදලා තියෙන සතා මරලා වගේ කියලා සැකයක් ඇති වුණොත් ඒ දානේ මස් වළඳන්න එපා කියලා තියෙන ඔන්න ඔය කාරණා තුන. එතකොට කාරණා තුන ඒක මස් වර්ග 10ක් එපා කියලා තියෙන ඕනේ කාරණා ඇරුණකොට එතකොට මස් දැනට තියෙන සාමාන්‍ය අපි ජීවත් වෙන සමාජය තුළ ප්‍රණීත බුදුරජාණන් වහන්සේ අනික තමයි තව තැනකදී ප්‍රණීත භෝජන 10ක් විස්තර කරලා තියෙනවා. ඒකෙදි මස් මාළු වෙඬරු පැණි ඔහොම 10ක් සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒවා ප්‍රණීත භෝජන පූජා කරපුවාම යම් කෙනෙකුට පරිත්‍යාග කරපුවාම ඒකේ ආනිසංස වැඩි කියන තැනක් තියෙනවා. එතකොට දැන් ඒක පැත්තක්. අනිත් පැත්ත තමයි ඕකේ තව තැනක තියෙනවා බුදුරජාණන් වහන්සේට මස් පූජා කරනකොට අර කවුද මේ උප්පලවන්න තෙරුන් වහන්සේ දවසක් කැලේක භාවනා කරනකොට එක්තරා වැද්දෙක් මුයික් මරාගෙන ඇවිල්ලා එයා මස් කොටස් කරනවා කොළවල ඔතනවා ඒ මස් පාර්සල් විදියට. එතකොට මේ එයා දකිනවා මේ උත්පලවන්න තෙරුන් වහන්සේ වැඩ ඉන්නවා ගහක් යට. මේ වැද්දා මොකද කරන්නේ? එක මස් පාර්සලයක් ගහේ එල්ලනවා කියනවා මේ කැමැති කෙනෙක් ඉන්නවා නම් මේක ගනිත්වා කියලා. පිළිගනිත්වා කියලා. එතකොට මේක තෙරුන් වහන්සේ මොකද කරන්නේ? මේක අරන් ගිහලා දුනු මිනිස් දාලා පිළියෙල කරලා ඒ කතාවේ නම් තියෙන්නේ මේ සංගල සිවුරෙන් වහගෙන 이르දියෙන් වැඩිය කියලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න මස්. මේ උප්පලවන්න තෙරුන් වහන්සේ සමහර දේවල් ඉතින් කතා කෙසේ වෙතත් දැන් අපිට මේ අදාළ මාතෘකාවට යනකොට මේ එතෙන්දිත් පෙන්වන්නේ මස් වැළඳුවා කියන කොහොම ගොඩාක් තැන්වල සූත්‍ර දේශනාවල පවා තියෙන බුදුරජාණන් වහන්සේ මස් වළඳපු බව. නමුත් එහෙමයි කියලා දැන් මොකද පවත්තම බුදුරජාණන් වහන්සේ වැළඳුවේ පවත්ත මහන්සේ කියලා තව කතිකාවතක් තියෙනවා. මොකද මේ පවත්ත කියන වචනේ තේරුම පවත්ත කියන්නේ වැටිච්ච මැරිච්ච ස්වාභාවිකව සිදුවන සිදුවීමක් මත. දැන් අපි ගත්තොත් සතෙක් දැන් ඔය මුවෙක් ගමුකෝ මුවෙක් ඇවිල්ලා එහෙම කොහෙද දඟලනකොට දුවනකොට පයින්නකොට හැම ගලකින් පෙරෙලා මැරෙනවා. එහෙම මැරිච්ච මස පවත්ත මස මල මස.
දැන් ඒතර තර්කයක් ගොඩ නැගෙන්න පුළුවන්. ඉතින් ඔය කඩවල් වල ඩීවිස දාලා තියෙන්නේත් ඒ මැරිච්ච මස් නේද කියලා. ඉතින් ඒක ගැන මේවා මේ සමහර දේවල් කතා කරන්න ගියපම ඕනට වඩා හිතන්න අර කර්ම නියාම අර බුද්ධ න්‍යාය ධම්ම න්‍යාය කර්ම න්‍යාය ලෝක ඔය වගේ ලෝකයේ පිළිබඳව බුද්ධත්වයේ බුදුන් පිළිබඳව කර්මයේ පිළිබඳව 이르දිය පිළිබඳව ඔය වගේ කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කළා දෙන ඕනට වඩා හිතන්න හොයන්න යන්න එපා කියලා. කොනක් නැහැ නිමක් නැහැ. අපිට දැන් ගන්න තියෙන දේ තමයි බුදුරජාණන් වහන්සේගේ පළවෙනිම ශික්ෂාපද පනවපු හැමතැනකම තියෙන්නේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරපණ නැසීමෙන් වැළකී සිටිය යුතුයමයි. සත්තුන්ට හිංසා කිරීමෙන් වැළකී සිටිය යුතුයමයි. ඔය දෙක මත පදනම්ව ඉඳගෙන ඉතින් අර කඩේක තියෙන හරිය පූජා කරන දෙයක් හරි වළඳපුවාම ඉතින් ඒකේ පවක් සිද්ධ වෙනවා කියන තැන නැහැ. අනික තමයි භානගත අකුසලයක් හෝ යම්කිසි අකුසලයක් සිද්ධ වෙන්න කාරණා පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්පූර්ණ විය යුතු. 1. මරණ චේතනාව. 2. ඒ සඳහා උපායක් යෙදීම. ඒ උපායෙන්ම මැරීම. පණ ඇතු සතෙකු වීම. පණ ඇති සතෙක් බව දැනගෙන සිටීම. ඔන්න ඔය කාරණා පහ සම්පූර්ණ වුණාම තමයි ප්‍රාණඝාත අකුසලයක් සම්පූර්ණ වෙන්නේ. ඒක උරුම හොයන කරනකොට මේවා මේ ලොකු කතිකාවතක් අදා ගන්න ඕන කාරණා නෙමෙයි. අනික තමයි අපි නිතරම කතා කරන දෙයක් තමයි කර්මය සහ කර්ම විපාක හේතුඵල ධර්ම පදනම් කරගෙන පවතින ලෝකයක්. දැන් අපි හිතමු මෙහෙම අපි යනවා මුහුදුබඩ විනෝද ගමනක් හරි වන්දනා යනවනේ ඔහොම ඒවා. ඔය යනකොට දැන් මුහුදුබඩදී අපි දකිනවා මේ දීවරය කොටසක් අපි හිතමු ලොකු බලයක් ගොඩ දාලා දැන් මෙයා දඟලනවා කියලා. අපි 10-12 දිනක් කතිකාවතක් හදා ගන්නවා මේ සතාට අපි අබේ දාණය දෙමු. මේ සතාව දීවරයාගෙන් වටිනාකම අහලා අපි මොකද කරන්නේ? වටිනාකම අපි එකතු කරලා සල්ලි ටිකක් එකතු කරන වටිනාකම දීවරයාට දීලා බල ඒ මාළුවා දානවා මුහුදට නැවත. දැන් හරි අබේ දාණයක් දුන්න සතෙක්ගේ පණක් බේරගත්තා. හරිනේ. ඒක පිනක්. දැන් තර්කයක් ගොඩ නැගුණොත් ඔය විදිහට දුරට හිතන විදිහට දැන් ඔය සතා නැවත මුහුදට දාපුහම ඌ ඊළඟට අවුරුද්දක්ද දෙකක්ද තුනක්ද හතරක්ද පස්සේ ජීවත් වෙන කාල සීමාව තුලම ඒ සතා ජීවත් වෙන්නේ මොනවා කාලද? නැවතත් චූටි සත්තු මොම ඉතින් බලාගෙන යනකොට මේ කර කිව්වාගේ ඔය කර්ම විෂය, 이르දි විෂය, බුද්ධ විෂය ඔය වගේ විෂයන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ ඕනෝට වඩා 이르දි විෂය වගේ දේවල් ඕනෝට වඩා කතිකාවතක් හදා ගන්න එපා කියන හේතුව ඕක. අපිට තියෙන්නේ මහා ලොකු කතන්දරයක් නෙමෙයි. අපි හිතකය වචනේ මෙහෙवला සතෙකුට කවදාවත් හිංසා කරන්නේ සතෙක්ගේ පරපණ නසන්නේ නැහැ කිසිම හේතුවක් මත. එනේ ඒ තුලින්ද පුහම ඇති. ඉන් එහා ගියොත් මේක සීලබ්බත පරාමාස ගණයට වැටෙනවා. ඒක නිගණ්ඨ ධමනේ තියෙන්නේ. අර ගස් කොළන් වලටත් පණ තියනවා වගේ සංකල්ප අරගෙන එහෙම නෑද තියනවාද කියන එකට තර්කයක් අපි ගොඩනගා ගන්නට වඩා හොඳයි අපි අතින් ගහක් උනත් දැන් අපිට උපසම්පදා විනයපදේ තියෙනවනේ ඒක ගහක මැරිච්ච නැති ගහක කොලයක්වත් කඩන්න බෑ කියලා තියෙනවනේ. ඒ පණ තියනවා කියන කතාව නෙවෙයි කියන්නේ වටිනාකමක් දුන්න ස්වභාව ධර්මයට. ඒ ලොකු ඕව වෙලීගෙන එනකොට කතිකාවතක් හදාගෙන හැම දෙයකම පළල් අරමුණු තියෙනවා. අපි නොදකින ආධ්‍යාත්මික පණිවිඩ තියෙනවා. කෙසේ වෙතත් මස් මාංශ ප්‍රශ්නේදී අපි හිතන්න ඕන විදිය බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් ඔබට ගිහින් එහෙම හිතත් කෙනෙක් මස් ව්‍යංජන වළඳන්නේ නැත්නම් ඒක එයාගේ ප්‍රශ්නයක්. ඒක එයාගේ කතන්දරයක්. කෙනෙක් මස් ව්‍යංජන හදලාගෙන දෙයක් වළඳනවා නම් එහෙම නැත්නම් ගිහි ජනතාව විදිහට පරිභෝග කරනවා නම් ඒක ඒගොල්ලෝගේ ප්‍රශ්නයක්. කෙනෙක් නොවළඳා ඉන්නවා නම් ඒක එයාගේ ප්‍රශ්නයක්. ඒක එයාගේ කැමැත්ත. නමුත් ඕකෙදි වඩා වටින්නේ අපි තේරුම් ගන්න ඕන අර බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන දේ. මොකද්ද? දැන් අපි හිතමු මෙහෙම. දැන් මස් දැන් පාත්‍රයට හරි පිඟානකට මෙතන පොලොස් කෑල්ලක් තියෙනවා, මෙතන මස් කෑල්ලක් තියෙනවා. පොලොස් කෑල්ලයි මස් කෑල්ලයි. දැන් අපිට මොකද්ද තියෙන්නේ? නේද? මේ මොකද්ද කියන්නේ? නේවදවාය නමදාය නමණ්ඩලාය නවිබුසන යාවදේව ඉමස්ස කායස්ස තිතියා යාපනාය වෙහිං සෝපරතියා බ්‍රහ්මචර්යානුග්ගහාය ඉති පුරාණංච වේදනං පටිහංකාමී නවංච වේදනං උප්පාදිස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පාසු විහාරෝ ചാති. ඒ කියන්නේ මේ බඩ පුරව ගන්න සැප සම්පත් ලබන්න රූපේ ලස්සන වෙන්න මේක වළඳනවා නෙමෙයි. මේක වළඳන්නේ මේ ඉමස්ස කායස්ස තිතියා යාපනාය මේ ජීවිතේ පවත්වාගෙන යන්න නඩත්තු කරගෙන යන්න. ඊට පස්සේ දැන් අපි අර ලෙඩ දුක් දැන් බඩගින්න වේදනාවක් පිපාසයේ වේදනාවක් ඒක පිරිමහා ගන්න. ඊට පස්සේ අපි අර කියන බ්‍රහ්මචර්යාවේ ජීවත් වෙන්න බඹසර හැසිරෙන්න ජීවිතේ පවත්වාගෙන යන්න ඒ කියන ආරමුණෙන් තමයි මේ මස් කෑල්ල හරි පොලොස් කෑල්ල හරි වළඳන්නේ. ඒ කෙනෙක්. ඒක යාට අදාළ නැහැ. හැබැයි මේ මොකද මේ දෙකේ මේ මොකද සම්පින්ඩනේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක සම්පින්ඩනයක එකතුවක්. පොලොස් කෑල්ල. ඒතර මස් කෑල්ලේ
ඒකේ ජීවිතේන්ද්‍රයක් නැහැනේ. ඒකෙත් තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. සුද්ධාස්තක දෙකම එකයි. ඒ කියන්නේ එතකොට අපිට මේකේ පොලොස් කෑල්ලක් වළඳනකොට කොස් ගහක් පේනවා නම් පොලොස් ගෙඩියක් පේනවා නම් වරක ගෙඩියක් පේනවා නම් වරක මදුළු පේනවා නම් ඒක ප්‍රශ්නයක් නේ. එහෙම පේන්නේ නැහනේ. මස් කෑල්ලක් බලනකොට අර කියපු විදිහ නේවද වායනම දාය නේද? ඊමස්ස කායස්ස තිතියා යාපනාය වෙන ජීවිතේ ජීවත් කරවන්න දෙන දෙයක් වළඳනවා කියන තැන හිතනවා මිස රස තෘෂ්ණාව අරගෙන. ඒකට ලෝභ වුණොත් ඒකට තණ්හා වුණොත් නැවත නැවත බලාපොරොත්තු වුණොත් ඒක මොනද? ඒක මස් කෑල්ලයි පොලොස් කෑල්ලයි දෙකම වැරදි. හැබැයි මේ දෙකෙන්ම මස් කෑල්ල ඇතුලේ කුකුලෙක් දකින්නවනම් හරකෙක් දකින්නවනම් හාල්මැස්සෙක් දකින්නවනම් බලයෙක් දකින්නවනම් කරෝල කෑල්ල ඇතුලේ ඒකත් වැරදි. එතකොට දෙකටම අපි කියන්නේ මේ රස තෘෂ්ණාවෙන් නොඇලී ඒ තණ්හාව ඇති කරගන්න නැතුව ජීවිතේ ජීවත් කරව ගැනීමේ අරමුණින් ඒ වළඳන එක සහ පරිභෝග කරන එක කිසි ප්‍රශ්නයක් නැහැ කියන එක තමයි දේශනාවේ තියෙන්නේ. නමුත් ඒක න ආසාවක් ඇති කර ගන්නවා නම් තණ්හාවක් ඇති කර ඒ විතරක් නෙමෙයි. මේ මස් කෑල්ල කන් වළඳන එක හොඳ නෑ නේද? මේක පවු නේද? මෙහෙමයි නේද? මෙහෙම හිත කරොත් ඒක විතක්ක ਵਿਚාර කොට නැගීමත් තමන්ගේ තියෙන දුර්වලතාව. ඒක මෝහ මූල සිත. මෝහ මූල සිත. ඒ නිසා අපි මේ අනුශාසනාවේදී කරන්නේ සත්තුන්ට හිංසා කරන්න සත්ව ඝාතනය කරන්න එපා. සිතිවිල්ලකින්වත් කෙනෙක් එහෙම හිංසාවක් කරදරයක් පරපණ නැසීමක් නොකළ යුතුමයි බුද්ධ දේශනාව. ඊට මෙහායින් ඒ කෙනෙක් ඇවිල්ලා පූජා කරපුවම ඉතින් බුදුහාමුදුරුවොත් වළඳලා තියෙනවා නම් අපිත් වළඳපුවම මොකද කියන තැනට එහෙම ලඝු කරලා කතා කරනවා නෙමෙයි. එහෙම අපිට එහෙම සමහර සාහිත්‍ය කොටස් තියෙනවා. දැන් දහමේ ගොඩක් පෙළ දැන් අපි ඒවා කියන එක කොච්චර ගැලපෙනවද දන්නේ නැහැ. කෙසේ වෙතත් මේ සමහර ගොඩාක් අපි හරි කියන තැන් වලත් මේ සාහිත්‍ය කොටස් ඔබ්බවලා මේ බුද්ධ වචනේ විකෘති කරලා ඒකේනා තම තමන් ලියන පොතපතට තමන්ගේ අදහස් උදහස් ආකල්ප සංකල්ප මොහු කරලා මේක මේ විකෘති කරලා තියෙන දැන් බොහෝයි. ඒකයි මේ තියෙන ප්‍රශ්නේ. ඇත්ත බුද්ධ වචනේ කතා කරනවා නම් ඇත්ත බුද්ධ වචනේ තුල මේ ඕවා මේ අන්තවාදී අපි හැමදාම කියන්නේ අන්තවාදී නොවේ උපේක්ෂාවේ මධ්‍යස්ථව ඉඳගෙන පැවිද්දෙක් විදිහට අපේ පැත්තෙන් ගත්තාම ගිහියෙක් විදිහට ඔබගේ පැත්තෙන් ගත්තාම ජීවිතේ ජීවත් කරවන්න ආහාර වේලක් සපය ගන්නවා විතරයි. හැබැයි ඒකෙදී මූලිකත්වය දෙනවා පරපණ නසන්න නැතුව ඉන්නත් සත්ව හිංසාව නොකර ඉන්නත්. ඕක තමයි ඔය මේ මස් මාළු වැළඳීම එහෙම නැත්නම් මේ අපි කියන ভেජිටේරියන් නේද මේ ඒ ස්වභාවයෙන් ජීවත් වෙන්න දෙන්න තියෙන ධාර්මික පණිවිඩය ධර්මයට අනුව තියෙන පණිවිඩය ඕක. සූත්‍ර දේශනා බොහෝමයක ඔය විදිහටම තියෙනවා. දැන් මනාපදායි සූත්‍රයේදී මේ මනාපදායි බමුණා මේ බුදුරජාණන් වහන්සේට මස් වෑංජනයක් පූජා කරනවා. මම කැමතිම දේවල් මම අනුන්ට දෙනකොට මට කැමතිම දේවල් නැවත නැවත ලැබෙනවා කියන බුද්ධ දේශනාව යථාර්ථයක් කියලා තේරුම් අරගෙන බමුණා කැමති දේවල් විදියට මස් වෑංජනේ බුදුහාමන්ට පූජා කරනවා. බුදුහාමරව පිළිගන්නවා. එච්චරයි කතාව. ඒ නිසා ඕකෙදි මේ අර කිව්වාගේ මේ අර සුද්ධාෂ්ටක එතකොට ඒ සම්පින්ඩනයක එකතුවක් විදියට වළඳලා එච්චර දුර දිගට ඕක හිතන්න ඕනත් නෑ මොකොත් හිතන්න ඕනේ නෑ. අර ප්‍රාණඝාත කුසලයේ සත්වීන් තවයි නොකර දෙන දෙයක් වළඳගෙන බණක් භාවනාවක් කරන ඒවත් එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඕක තියෙන ප්‍රිය ඔය ඇලීමයි ගැටීමයි නෙමේ මේක ඇලීමයි ගැටීමයිනේ. ඒ මනසින් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව රස තෘෂ්ණාවට යට වෙන්නේ නැතුව උපේක්ෂාවෙන් යුතුව ජීවිතයක් ගත කරනවා නම් ඒක මේ සත්ව හිංසාවත් ඒ සියලු දේට හොඳම විලියම හොඳම විසඳුම විදිහට ඒක ගණනවා. අනික තමයි කර්මිසා කර්ම විපාක හේතුඵල ධම සංස්කාරයන් මත පදනම් වෙන මේ ලෝකේ ওই ධර්මතාවවා. ඔය ධර්මතාවය විදිහට තේරුම් අරගෙන අපි අතින් පස්පව් දසකුසල් නොකර ජීවත් වීමමයි හොඳම විසඳුම කියන එක තමයි අපේ අද අනුශාසනාව පිළිබඳව.